ත්‍යාගයක් ලැබුණාම අපිට හරි සතුටුයි. ප්‍රීතියක් දැනෙනවා අනිත් දවසට. හැබැයි ඉතින් ඒ ලැබෙන හැම දෙයකින්ම අපිට පුළුවන් ලොකු සතුටක් ගන්න. ඒ ගන්න භෞතික සතුටවල එක්තරා කොනක කොහේ හරි තියෙනවා කඩා වැටෙන දෙයක්. නැත්තම් වැටෙන දෙයක් සතුට අහිමි වෙන තැන් තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ අපිට ලබා දෙන සතුට ඒක කවදාවත් අහිමි වෙන්නේ නැහැ. ඒකෙන් අඩු වෙන්නෙත් නැහැ. කිසිම ආකාරයේ හිඟකමක් එතන දැනෙන්නේ නැහැ. ඉතින් ඒකට දෙවියන් වහන්සේ අද අපිට කියන්නේ මේ ගීතාවලියේ දාවිත් රජතුමා ලියනවා ඔබගේ අභිමුඛයේ සම්පූර්ණ සතුට ඇත. එතකොට අපි දෙවියන්ගේ අභිමුඛයට යන්න ඕනේ. අපි උන්වහන්සේ ළඟ දැන ගහලා උන්වහන්සේට නම දීලා උන්වහන්සේත් එක්ක උන්වහන්සේගේ අභිමුඛයේ ඒ ලබා ගන්නා සතුට තමයි වටිනාම සතුට. සමහර විට ඔබ දුකටපත් වෙලා ඇති. මම දුකටපත් වෙලා ඇති. අපි කම්පාවටපත් වෙලා ඇති. ඒ කම්පාවත් එක්කම දෙවියන් වහන්සේ අප සමග සිටිනකොත් ඒ දුකට ඇති වෙනවා පුදුමාකාර ආත්මික සතුටක් වන්දනය වෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ සතුට. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියන එක. ඉතින් අද අපි ආඥා කරමු දෙවියනි ඔබ අභිමුඛයේදී මාගේ හදවත පිරෙව්ව මැනව. අපි දෙවියන්ට ඉදිරිය. යහපත් දවසක්. යස් පීටයි.